මොලේ ඉඳන් කියන්නේ මොකක්ද උනේ කියලා. ඔයාට ගැහුවද එයා? ඔයා යාට ගැහුවද මොකද උනේ? නෑ හරියටම මොකද්ද උනේ මොලේ ඉඳන්ම කියන්නේ පුතා ගැහුවා නම් ඒකත් කියන්න. විංචි මට ගැවෙන්න මම ගැහුවා. හරි විංචි ගහන්න හේතුව එයා මට කරදර කරන්නේ. මොකද්ද පුතාට කරපු කරදරේ? මෙයාට එයා ගහනවා කියලා හැමදාම. ඔව් මගේ පුතාට මොකද්ද එයා කරපු කරදරේ? ගහන්න එපා හොඳද? ඉන්නකො වින්චෙන්සෝ මට මගේ කොල්ලේ අන්දරේ අල්ලන ඉඳ නොන්සි තොක්කාරේ කියලා කිව්වා. ඔයා එයා ඔයාගේ කොණ්ඩේට ආස ඇති. ඔයාගේ කොණ්ඩේ ලස්සනයිනේ පොඩ්ඩක් ඇල්ලුවට කමක් නැහැ. නොන්සි තොක්කාර වින්චෙන්සෝ කියලා කියන අල්ලන්න එපා. ඔයා කොණ්ඩේ පච්චන මේ ප්‍රශ්න ඉවර කරලා ඉන්නකෝ. හරි දැන් ඔයා වින්චෙන්සෝ කොහෙටද ගැහුවේ? මම නැත්තන්ට කොහමද ගැහුවේ මට ගහලා පෙන්න මගේ අතට? තොක්කාලා. මේ හිමින්ද? වෙන්න බෑ වට ඇත්ත කියන්න පුතේ. අත මං හිමින් ගියා. අම්මිගේ අතට ගාලා පේනනේ ගාපු. එච්චර හැමින් ගහන්නේ නැහනේ ඔයා. මම ටීචර් එකකින් අහනවා. ඒකද මට ඇත්ත කියන්න. වින්චෙන්සෝ ඔයාට කොහොමද ගැහුවේ? ගැහුවේ නෑ කොණ්ඩේ ඇල්ලුවා. ඊට පස්සේ ඔයා තල්ලු කරාද? නෑ. එහෙනම් නොන්සි තොක්කාරේ කපලා. එයා මෙයා කොණ්ඩේ අල්ලන්න එපා කියලා මෙයා කියලා දෙනවා. ඊට පස්සේ එයා තවත් අල්ලන්න නැතුව ගැහුවා. ඊට පස්සේ ආයි කොණ්ඩේ ඇල්ලුවද? ඇල්ලුවේ නෑ. ඊට පස්සේ ඇල්ලුවා. ඇයි ගැහුවේ ඔයා? මං ගැහුවා. දැන් අපිට කිව්වේ හරි ටීචර් මොනවද ඔයාට කිව්වේ? ටීචර් කිව්වා මගේ මේ පින්චිට කිව්වා මගේ කොණ්ඩේ අල්ලන්න එපා කියලා. ඊට පස්සේ ටීචර්ට බැන්නද? නෑ දක්ක කියලා. ගහන්න එපා කියලා කිව්වද ඔයාට? ආයේ කොහොමද කිව්වේ ඒක? නම් පිච්චාරේ. ඔයා ඉන්න එයා කියනකම්. non picchiare. ඔය ඊට පස්සේ ස්කූසා කිව්වේ නෑ? Scusa කිව්වා. ආයි ගහ ගන්න එපා. අම්මා මගේ මෙතන එක තොන්නකෝ. අපිට කිව්වේ මෙයා අර එයාගේ අම්මා පිටයි කියලා මට මතක නෑ. සෝගේ බෑ ෆෝන් එකේ බැටරි ලෝ. දැන් බලන්න මිස් කිව්වා බබේ කියලා. ගහන්න. ගැහුවා